අපි දැන් ගිගරි ලේක් එකේ ඉස්සරහට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තට චුට්ටක් අවුව හින්දා දැන් වෙලාව කීයද? වෙලාව දැන් 12ට විතර ඇති. 12:00මාරයි. ඉතින් අවුව හින්දා අපි හිතුවා ලන්ච් එක අරගෙනම ලේක් එක ගාවට යනවා කියලා. ඉතින් මානව ලස්සනයි. බලමු ලේක් එකට ගිහිල්ලා අපි මොනවද කරන්න කියලා. ඉතින් අපි ලන්ච් එක ගන්න ආවේ New Look Restaurant නෑ මොකද? අරගෙන අපි ලන්ච් එක ගන්න ආවේ මෙතනට. මෙතන රයිස් ඇන්ඩ් කරිත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් උත් ගන්න පුළුවන්. ලේක් එන්ට්‍රස් එකේම ඉස්සරහම තියෙන කඩේ තමයි. තාම අපි කෑම ගත්තේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේකේ රයිස් ඇන්ඩ් කරි කොහොමද ටේස්ට් එක කියලා. ග්‍රෙගරි පාක් එක ගැන මොනවද ඔයාලට හිතෙන්නේ? ඇත්තටම මෙතන නියමයි. ඔයගොල්ලන්ට මෙතන බෝට් රයිඩ්ස් ගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නම්. ඔහොම පෙන්නන ඔරෙන්ජ් කලර් බෝට් රයිඩ් එක. ඒකේ 5 දෙනෙක්ට යන්න පුළුවන් කියනවා. එතකොට ඒක පේමන්ට් එක 3000ක් වෙනවා. එතකොට මෙතන මේ යන බෝට් රයිඩ් එක ඕක දෙන්නෙක්ට යන්න පුළුවන්. ඒ බෝට් රයිඩ් එක 2000ක් වෙනවා. ඔයාලට ස්පීඩ් බෝඩ් යන්න ඕයි නම් අත්දැකීමක් ගන්න ඕයි නම් try එකක් දීලා බලන්න. ඒක නියමයි. මොකද හිතෙන්නේ? ඔය පිටිපස්සෙම කෙනා වැටුණා මොකද? ඇත්තටම මේ බලන් ඉන්න අපෙත් මේ ඇඟ හිරි වැටෙනවා. ඒ තරමට ඒකේ එක්ස්පීරියන්ස් එක නම් සුපිරි කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි දැන් යන්න හදන්නේ මෙන්න මේ බෝට් රයිඩ් එකේ. ලයිෆ් ජැකට්ස් on. කොහොමද ඉදන්න නම එක්ස්පීරියන්ස් එක. We will try.
ඒවගේම කියන්න ඕන දැන් ඕෆ් සීසන් හින්දා වෙන්න ඇති අපෙන් රුපියල් 3000ක් වගේ තමයි ගත්තේ. හැබැයි ඒගොල්ලෝ ඩිසෙම්බර් වගේ එනවා නම් මොකද කට්ටිය ගොඩාක් ඉන්නවා. එතකොට සීසන් කාලේ හින්දා සමහර විට ප්‍රයිස් එහෙම වෙන්න පුළුවන්. එතන තව යන්න පුළුවන් පිටිපස්සේ 3 දෙනයි ඉස්සරහ එකයි 4. ඔව්. 4 යන්න පුළුවන්. කම්ෆර්ටබල් ෂෝ එක ගන්න. ඩ්‍රයිවත් සේෆ්ටි අරන් ගියා කිසි අවුලක් නැහැ. ඒ හොඳට ගියා. අතරම හොඳයි. ඔව් බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේක වේගින් යනවා, පැද්දෙනවා, අපේ වැටෙයිද එහෙම කිසි රිස්ක් එකක් නැහැ. අපි ගිහින් බැලුවා. හැබැයි අර දෙන්නෙක් යන බෝට් රයිඩ් එක තියෙනවානේ. මට ඒකේ නම මතක නැහැ. එන්නේ ඒ බෝට් රයිඩ් එකේ නම් පොඩි රිස්ක් එකක් තියෙනවා නේද? පොඩි රිස්ක් එකක් තියෙන්න ඕනි. රිස්ක් එකක් තියෙනවා. ඒ වුණාට බය වෙන්න කරන්න දෙයක් නැහැ. ඔව් මොකද මෙතන පළපුරුදු කට්ටිය ඉන්නේ. හින්දා බය වෙන්න කිසි දෙයක් නැහැ. ඉතින් ඔන්න ඕගොල්ලෝ එනවා නම් අනිවාර්යෙන් බෝට් රයිඩ් එක නම් මිස් කරගන්න එපා. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ළමයි. ඒක වෙනමම දෙයක්. ඉතින් ළමයි දැන් ඔන්න අපේ ෆොටෝ ටයිම් එක කොහෙට ආවත් මොනවා කරත් අපි ට්‍රිප් එකක් ආවත් අවසානයේ අපිට ඉතුරු වෙන්නේ අපේ ලස්සන ෆොටෝ එකක් මෙමරි එකක් විදිහට. ඉතින් ඔන්න දැන් අපි ෆොටෝ ගන්න මෙන්න මේ සයිඩ් එකට ආවා. මෙතන මාරම ලස්සනයි. අපි ෆොටෝස් ටිකක් ගමු. ඉතින් ළමයි ඔන්න දැන් අපේ ග්‍රෙගරි ලේක් එකේ වටේම ඇවිදිනවා. මම ග්‍රෙගරි ලේක් එකට 3 පාරක් විතර ඇවිත් තියෙනවා. හැබැයි ෆස්ට් ටයිම් තමයි මම මේ විදිහට වටේට ඇවිදින්නේ. මේක හරිම ලස්සනට හදලා තියෙනවා. මාරම ලස්සනයි. ඉතින් මම අර කිව්වා වගේ ස්ට්‍රෙස් මයින්ඩ් එක ඉන්නවා නම් හැමදාම වැඩ තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ නිදහස් කාම් තැනකට දවසම ගත කරන්න එන්න. ඔව් අර තියෙන අපි ගියේ බෝට් එක. ඉතින් ෆොරිනර්ස්ලා විතරක් නෙමෙයි ළමයි. ලෝකල්ස්ලාත් ඇත්තටම ගොඩාක් ඇවිල්ලා නිවි හැනහිල්ල ඉන්න තැනක් තමයි ග්‍රෙගරි ලේක් කියන්නේ. නිවරෙලි කියලා කියනකොට ඒක වෙනමම ට්‍රැවල් වයිබ් එකක් තියෙන තැනක් නේද? ට්‍රැවල් කරන කට්ටිය දන්නවා. ඔයාලගේ ට්‍රැවල් ලොකේෂන් වල වෙනමම වයිබ් එකක් තියෙන තැනක් තමයි නිවරෙලි කියන්නේ. කාම් වයිබ් එකක්. ට්‍රැවල් කරනවා නම් නිවි හැනහිල්ල ට්‍රැවල් කරන්න, මානසික මයින්ඩ් එක රිලැක්ස් කරලා ට්‍රැවල් කරන්න පුළුවන්. ලස්සන තැනක් තමයි නිවරෙලි අපිට තියෙන ලොකේෂන් ටික ඔක්කොම. ඉතින් එතනින් එකක් තමයි අද අපි ඇවිල්න්නේ. මෙතනින් එහාට දැන් තව තැනකට යන්න ඕනි. හැබැයි මෙතන දාලා යන්න හිතෙන්නේ නැහැ. තරමට මෙතන ලස්සනයි. කොහොම හරි දැන් අපි තව ටික කලාවකින් මේ වගේම තවත් ලස්සන ලොකේෂන් එකක් තියෙන තැනකට යනවා. එතනට ගිහලා එහෙනම් හම්බ වෙමු. ඒ වගේම කියන්න ඕනේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හොඳද?
ඉතින් ඔන්න අපි ආව බයික් රයිඩ් එක සයිඩ් එකට මම ඔයගොල්ලන්ට ග්‍රෙගරි ලේක් එක ගාඩ පෙන්නුවා මං හිතුවේ එතනට එන්න අර ග්‍රෙගරි ලේක් එක වටෙන්ම එන්න ඕනි කියලා ඊට පස්සේ එතන කෙනෙක් කිව්වා එහෙම අවශ්‍ය නැහැ මෙතන ගත්ත ටිකට් එකම පෙන්නලා ඔයගොල්ලන්ට රයිඩ් එක යන්න පුළුවන් එතකොට එන්ට්‍රන්ස් එකට එන්න තියෙන්නේ නුවරඑළිය ග්‍රවුන්ඩ් එක තියෙනවනේ අන්නේ ග්‍රවුන්ඩ් එක ගාවින් තමයි ඔයාලට එන්ට්‍රන්ස් එක ගන්න තියෙන්නේ ඔයාලා ග්‍රෙගරි ලේක් එකේ ටිකට් එක ගත්තා නම් ඒ ටිකට් එක මෙතනට පෙන්නලා රයිඩ් එකකට එක බයික් එකකට 300යි පැයකට ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට පේමන්ට් එක කරලා රයිඩ් එක ගන්න ඉතින් දැන් අපිට ටයිම් එක නැහැ මොකද දැන් අපි යන්නත් ඕනේ අපි කට්ටියක් එක්ක ආවේ යාලා අපිවත් ඩ්‍රොප් කරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ යන්න ඕනේ දිගටම ඒ හින්දා දැන් අපි යන්න හදන්නේ හැම ටුවර් එකකමදී අපි ඔයගොල්ලන්ට මොන හරි හෝප් එකක් දෙන්න ඕනේ අපි ඊළඟ පාර මෙතනට අනිවාර්යෙන් එනවා ඊළඟ පාර එනවා කියලා ඉතින් ඔන්න මේ ටුවර් එකේදීත් අපි ඔයාලට කියනවා මේ ටුවර් එකේදීත් අපි කියනවා ඔයගොල්ලන්ට අපි ආයි පාරක් එනවා ස්පෙෂල් කියන්න ඕනේ ඔයගොල්ලන්ට මෙතනට නම් ළමයි කලින් කිව්වා වගේ ලොන් වීකෙන්ඩ්ස් වල නම් ලොන් වීකෙන්ඩ්ස් වල එන්න එපා රීසන් එක මෙතන සෙනඟ පිරීලා ඔයගොල්ලන්ට හරියට නිවාඩුව ගත කරන්න ඔයාලගේ ට්‍රිප් එක එන්ජොයි කරගන්න බැරි වෙයි ඔයාලා ලොන් වීකෙන්ඩ් මෙතනට ආවොත් ඔෆිස් වැඩ කරලා ළමයි පාන්දර 1:00 වෙනකම්ම වැඩ කරලා දැන් මගේ එක හැක් නැති වෙන ළඟයි ඒ හින්දා ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරන්න ළමයි මාව එතකොට මට මේ නිදහසේ ව්ලොග් එකක් ව්ලොග් එකක් කරගෙන ඉන්න පුළුවන් මට බාන ළමයි 4:00 ඉඳන් රෑ 1:00 වෙනකම් දැන් එක දිගට වැඩ කළාස් දෙකම ගන්න දෙයක් නැහැ හරි කමක් නැහැ එහෙනම් ලොන් වීකෙන්ඩ්ස් වල එන්න එපා පුළුවන් තරම් නෝමල් ඩේස් වල එන්න අවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් ඔයාලට එහෙනම් vlog එක ඉවර කරනවා හැමෝම පරිස්සමෙන් ඉන්න subscribe කරන්න වීඩියෝ එක බලුවට thank you very much එහෙනම් ගිහින් එන්න හැමදෙනාටම සුබ දවසක් our videos